ඊසර් ලංකාව වෙතින් ගෙන එන Microsoft Word පාඨමාලාවේ 4 වෙනි පාඩම. මෙතෙන්දී Microsoft Word යොදාගෙන සකස් කරගත්ත ලිපියක් එහෙමත් නැත්නම් ડોකියුමන්ට් එකක් සේව් කරගන්න කොහොමද කියන එක කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි මේ සේව් කරන එක ගැන දැනගන්න කලින් මේ hard disk එකේ කොහොමද මේ මෙමරි බෙදලා තියෙන්නේ ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් අවබෝධ කරගෙන ඉන්න එක වැදගත් වෙනවා. දැන් මගේ පරිගණකයේ මේ විදිහට hard disk එක කොටස් 3කට බෙදලා තියෙනවා. සමහර ඒවා 4කට බෙදලා තියෙනවා. ඒ විදිහට සමහර ඒවා 2යි තියෙන්නේ. එතකොට hard disk එක partition කරලා තියෙනවා. මේ වගේ දැන් මේකේ C D E කියලා කොටස් 4ක් තියෙනවා. 3ක් තියෙනවා. ඒකේ C එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ Windows operating system එක ඒ වගේ වෙනත් programs save කරගන්නේ මේ C කියන disk එකේ මේ ලකුණ දාලා තියෙන්නේ operating system එක තියෙන්නේ ගොඩක් වෙලාවට ඒකේ සාමාන්‍යයෙන් තියෙනවා අපිට ඕන නම් මේ ඔය my documents කියලා ඇති අනිත් Windows XP වගේ වල මේකේ user කියන කොටසේ තියෙනවා ඒ ටික මේ වගේ public downloads ඒ වගේ දැන් ඉන්ටර්නෙට් එකෙන් ගන්න කොටස් එහෙම ඩවුන්ලෝඩ් කරන ඒවා එහෙම මේ යන්නේ ඒකට මේ තියෙන ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපුවා එහෙම කොටස් ඒ විදිහට මේක සේව් වෙනවා. එහෙම නැත්නම් දැන් මේ D එක මගේ එක ඔය වගේ ඒවා මේ අපිට කැමති විදිහට සේව් කරගන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් මොකක් හරි පරිගණකයේ දෝෂයක් ඇති වුනහම මේ ඔපරේටින් සිස්ටම් එකේ හරි එහෙම නැත්නම් වෛරස් මේ වලින් මොකක් හරි ගැටලුවක් ඇති වුනහම සාමාන්‍යයෙන් අපි සිද්ධ වෙනවා අර C එක ෆෝමැට් කරන්න. ඒ කියන්නේ C එකේ තියෙන සියලුම දේවල් අයින් කරන්න. ඒකින්ද අපිට වැදගත් වෙන ලියකියවිලි පින්තූර වගේ දේවල් අපි ගොඩක් වෙලාවට මේ C එකේ සේව් කරන්නේ නැහැ. C එකේ සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් තියෙන C එක තමයි. ඒ කියන්නේ අපි නිකම්ම සේව් දුන්නොත් එහෙම ගොඩක් වෙලාවට මේ C එකේ තියෙන my documents හරි මොකක් හරි ඒ අදාළ ෆෝල්ඩර් එකේ තමයි සේව් වෙන්නේ. ඒ වුණාට අර හදිසියෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම පරිගණකේ ෆෝමැට් කරන්නේ මේ C drive එක. ඒක හින්දා ඒකේ සේව් කරලා තියෙන එක එච්චර හොඳ නෑ. මොකද ඒව නැති වෙන්න පුළුවන් මොකක් හරි හදිසි ප්‍රශ්නයක් ඇති වුණොත් අනිත් ඒවත් ෆෝමැට් කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒත් ඒක වෙන්නේ කලාතුරකින්. ඒක හින්දා මේ අපිට මේ වගේ මේ ලේසියෙන් ඒ වගේ සේව් කරගන්න එක හොඳයි. එතකොට දැන් මේ අපි එක පාර්ටිෂන් එකක් ගත්තොත් එහෙම මම දැන් E එක ගත්තොත් එහෙම මේවේ ෆෝල්ඩර්ස් කියලා තියෙනවා. එක ෆෝල්ඩර් එකට අදාළ නමක් දීලා අපි හිතමුකෝ අපි ඔක්කොම ලියුම් ටික අපි සේව් කරන එක ෆෝල්ඩර් එක නම් මේ විදිහට ඒ පාර්ටිෂන් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා රයිට් බටන් එක මවුස් එකේ ක්ලික් කරලා new ගිහිල්ලා ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන්. මේ ෆෝල්ඩර් එකේ අපි letters කියලා ටයිප් කරලා අපි Word වලින් හදන ඔක්කොම එහෙම නැත්නම් Word projects කියලා අපි මේක සේව් මේ ෆෝල්ඩර් එක නම් කරගත්තොත් එහෙම මේ දැන් ෆෝල්ඩර් ක්‍රියේට් කරා ඒකට නමක් දුන්න letters කියලා නමක් දීලාම තමයි මේක පටන් ගත්තේ. දැන් මේ දීපු නම හරිය නැහැ කියලා හිතනවා නම් ඒ නම අපිට මේ ආපහු අලුතෙන් නමක් දාන්න පුළුවන්, රීනේම් කරන්න පුළුවන්. රීනේම් ගිහිල්ලා Word projects කියලා මේ ෆෝල්ඩර් එක හදනවා. දැන් අපි සියලුම Word projects අපි මේ empty folder එක ඇතුළට save කරගන්න පුළුවන්. දැන් මම කියපු ටික පැහැදිලි ඇති. සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ default තියෙන්නේ මේ documents කියන එක හරි ඔය මේ my documents හරි ඒ වගේ එකක් තමයි Word වලට ගිහලා එකපාරට save දුන්නොත් save වෙන්නේ එහෙම තැනක. ඒ කියන්නේ C එකේ. C එකේ save කරන එක එච්චර හොඳ නැහැ. මොකද මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් format කරන්න වෙන්නේ ඉස්සෙල්ලම C එකේ හින්දා. ඒකින්ද මම මේ E drive එකේ MS Word projects කියලා අලුතෙන් folder එකක් හැදුවා. අපි හදන සියලුම Word documents save කරන්න තමයි ඒක මම හදන්නේ. එතකොට මුලින්ම folder එකක් create කරගන්න අපි අදාළ drive එකට ගිහිල්ලා ඒකේ right click කරලා new ගිහිල්ලා folder කියලා
සිලෙක්ට් කරපුවාම මේ අදාළ ෆෝල්ඩර් එක නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒකට වෙනත් නමක් අපිට දෙන්න ඕන නම් ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා එකපාරක් මවුස් එක ක්ලික් කරලා ඒක මත රයිට් ක්ලික් කරලා රීනේම් වලින් පුළුවන් ෆෝල්ඩර් එක රීනේම් කරන්න. ඒක අපිට ඕන් නැත්නම් ඒ ෆෝල්ඩර් එක ඒක ඇතුලේ තියෙන සියලුම දේවලුත් එක්කලා ඩිලීට් කරන්න ඕන නම් ඩිලීට් කියලා ඩිලීට් කරන්න පුළුවන්. එතකොට මේක රීසයිකල් බින් එකට යන්නේ. පස්සේ ඕනනම් ගන්න පුළුවන්. හැබැයි රීසයිකල් බින් එක අපි එම්ටි කළොත් එහෙම මේ ආය ගන්න බෑ. ඊට පස්සේ පර්මනන්ට්ලි එක ඩිලීට් වෙලා යනවා. දැන් ෆෝල්ඩර් එකක් හදන හැටි සහ මේ පාර්ටිෂන් කරලා තියෙන හැටි කම්පියුටර් එක කොහොමද කොටස් වලට බෙදලා තියෙන්නේ? ඒකේ ෆෝල්ඩර්ස් එකක් හදාගන්නේ කොහොමද? ඒක රීනේම් කරගන්නේ කොහොමද? ඩිලීට් කරගන්නේ කොහොමද කියන ක්‍රම තුන මම දැන් කීවා. දැන් අපි බලමු Word document එකක් සේව් කරගන්න හැටි. Word අර සුපුරුදු විදිහට ඕපන් කරලා අර අපි හදාගත්ත විදිහේ ડોකියුමන්ට් එකක් මොකක් හරි දැන් මම මෙතන ටයිප් කරනවා කියමු මොකක් හරි ටයිප් කරලා ඊට පස්සේ අපිට මේක සේව් කරගන්න ඕන. ගොඩක් දේවල් ටයිප් කරාට පස්සේ මේක සේව් කරගන්න ඕනි කියලා හිතමුකෝ. මේ එහෙම සේව් කරගන්නේ මේ Windows ලකුණට ගිහිල්ලා save as කියන කොටසට යනවා. save as Word document, Word template, Word 97 2003 document කියලා තියෙනවා එකක්. ඒ විදිහට formats කීපයක් තියෙනවා. අපි save as Word document කියලා ගියොත් මේක save වෙන්නේ Windows Microsoft Office 7 document එකක් විදිහට. අපි දැන් folder එක හැදුවේ මේ E එකේනේ. ඒක මෙතනින් තෝරනවා. බලාගන්න. මේ Microsoft ලකුණට ගියා save as ගිහිල්ලා Word document මෙතන සයිඩ් එකෙන් පෙන්නනවා ඒ අපේ drivers ටික. ඒකේ E එක අපි තෝරන E එකේනේ තිබ්බේ අපේ folder එක. ඊට පස්සේ අදාළ folder එක තෝරලා කැමති නමක් ෆයිල් එකට දීලා ඒක save කරගන්න පුළුවන්. මේ මුල තියෙන කොටස සාමාන්‍යයෙන් නමට එනවා automatically. එහෙම නැත්නම් තමන්ට කැමති නමක් එතන ටයිප් කරන්නත් පුළුවන්. ඒතර මෙතන මේ අනිත් format එක ගැන මම කියන්නම්. මේ Word 97 to 2003 document එකක් විදිහට මේක save කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් Office 2007 යොදාගෙන හදපු document එකක් ඊට කලින් version 2003 2004 වගේ ඒවා ඕපන් කරන්න බෑ. එහෙම වෙලාවකදී සිද්ධ වෙනවා මේක පරණ එකක් විදිහට. දැන් අපි දැන් මගේ මේ laptop එකේ තියෙනවා මේ හිතන්නකො මගේ තියෙන පෞද්ගලික පරිගණකයේ තියෙනවා Office 2007 හැබැයි අපේ ඔෆිස් එකේ තියෙන්නේ Office 2003. එහෙම වෙලාවක අපිට ගෙදර හදන එකක් ආපහු ගෙනහිල්ලා ඒකේ වැඩ කරන්න බෑ. ඒ වගේ වෙලාවක තමයි මේ save as ගිහිල්ලා Word 97 to 2003 document එකක් විදිහට save කරාට පස්සේ ඒක පරණ version එක තියෙන. ඒ කියන්නේ 2097 ඉඳලා Word 97 ඉඳලා 2003 දක්වා ඕනෑම සංස්කරණයක් තියෙන කම්පියුටර් එක ඕපන් කරගන්න පුළුවන්. ඒ විදිහට සේව් කරාම මේක දැන් අපි අර ෆෝල්ඩර් එක හදපු තැනට ගිහිල්ලා ෆෝල්ඩර් එක ඕපන් කරලා බැලුවොත් ඒ දෙකම තියෙනවා. මේ පරණ විදිහට මේ අලුත් එක 2007 ડોකියුමන්ට් එකක් විදිහට මෙතන තියෙනවා. පරණ අර 2003 දක්වා එකක් විදිහට දැන් මේකේ පෙන්වන්නේ පරණ එක ඕපන් කරොත් ඒක ඕපන් වෙනවා. පරණ version එක තියෙන එක ඕපන් කරොත්. ඊළඟට දැන් බලමු දැන් Word document එකක් අපි save කරනකොට දැන් මේ Word document එකට දැන් save as කියලා ගිහිල්ලානේ අපි මේ සේව් කරේ. දැන් අපි මේකට පොඩ්ඩක් ඉෆෙක්ට් ටිකක් එකතු කරනවා අලුතෙන්. අර එදා කියලා දීපු විදිහේ ඉෆෙක්ට් ටිකක් අපි මේකට එකතු කරනවා. මේ highlight කරලා එහෙම ටිකක් ලස්සන කරනවා. දැන් මේ වෙනස්කම් ටික අපිට සේව් කරගන්න ඕනේ. මේක නිකම්ම close කරා කියලා අර කලින් සේව් කරපු එකට ඒ වෙනස්කම් යන්නේ නැහැ. ඒ වෙලාවෙදී අපිට ආයේ save as කියලා යන්න ඕනේ. නිකම්ම save කියලා දුන්නාම අර තියෙන තැන ඒ ස්ථානයේ ඒ අදාළ අපි සේව් කරපු ડોකියුමන්ට් එකේ මේ කරපු වෙනස්කම් ටික ඒ කියන්නේ අපි අප්ඩේට් කරපු ටික අලුතෙන් සේව් වෙනවා. Word ආදාරෙන් දැන් සේව් කරගන්න හැටි කියලා දුන්නා. ඒකෙදි save සහ save as කියන දෙකේ වෙනස පොඩ්ඩක් මම කියන්නම් දැන්. මෙතෙන්දී save as කියලා ගියපුවාම දැන් අපි අලුත් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් කරලා අදාළ දේවල්
ටයිප් කරාට පස්සේ ඒක save as කියලා අපි අලුතෙන්ම save කරනවා. අලුතෙන්ම නමක් දීලා අපිට අවශ්‍ය කරන තැනට ගිහිල්ලා එක නමින් දෙකක් save කරන්න බෑ. ඒකින්ද පොඩි වෙනසක් කරන්න වෙනවා. දැන් අරකට මේ නමමනේ තියෙන්නේ. ඒ විදිහට save කරනවා. save කරලා කරාට පස්සේ ඒකට කරන updates තමයි save කියලා නිකම්ම දුන්නාම අර තියෙන folder එකට මේ කියන්නේ අපි දැන් මේ දැන් මේකටනේ අපි save කරා. දැන් highlight වෙච්ච එකත් ඒකෙම save වෙලා තියෙනවා. එහෙම නැතුව අපි මේක දැන් තව වෙනස්කම් ටිකක් කරලා save දෙන්නේ නැතුව save as ගිහිල්ලා ආයෙ තවත් අලුතෙන්ම නමක් දීලා මේක 3 කියලා save කරා නම් එහෙනම් මේක දෙකක් විදිහට save වෙන්නේ. දැන් save කියලා දුන්නොත් එහෙම ඒ නමේම ඒ අදාළ තැන මේ වෙනස්කනුත් එක්කලා save වෙනවා. දැන් මේ බලන්න අර විදිහට highlight කරපු එකත් එක්කලා save වෙලා තියෙනවා. දැන් save as ගිහිල්ලා මම වෙන නමක් දීලා save කරා. එතකොට මේ අලුත් වෙනස්කම් එක්කලා වෙන document එකක් save වෙලා තියෙන. අරකේ වෙනසක් වෙලා නැහැ. ඒක තිබ්බ විදිහටම තියෙනවා. අර යටින් මම අලුතෙන් type කරපු ටික මේකට ඇවිල්ලා නැහැ. ඒක වෙනත් නමකින් save වෙලා තියෙනවා. එතකොට කලින් අපි දැන් මොකක් හරි එකක් update කරලා, ඒ කියන්නේ අපි දැන් තියෙන දැන් මගේ තියෙන Word document එකක් මම save කරපු Word document එකක් open කරලා ඒකට තව අලුතෙන් වෙනස්කම් ටිකක් කරලා මට මේකත් save කරගන්න ඕනේ. හැබැයි මේ දැන් කලින් කොපියත් මට ඒ විදිහටම තියාගන්න ඕනේ. කියන්නේ මට මේකත් මෙහෙමම තියෙන්න ඕනේ. ඊට අමතරව මම අලුතෙන් එකතු කරන කොටස් එක්කලා වෙනම එකක් තියෙන්න ඕනේ. ඒ වෙලාවෙද පාවිච්චි කරන්නේ save as කියලා ගිහිල්ලා මේ අලුත් document එකට වෙනම නමක් දීලා save කරනවා. එහෙම නැත්නම් තියෙන එකේම මේ වෙනස්කම් ටික save කරලා තියෙන එකම වෙනස් කරන්න ඕන නම් save කියලා විතරක් save button ක්‍රම 3ක් 4ක් තියෙනවා. save කියලා මෙතනින් save කරන්න පුළුවන්. නැත්නම් මේ icon එක click කරන්න පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ control S click කරන්න පුළුවන්. control key එකත් එක්කලා S press කරපුවාමත් save කරගන්න පුළුවන්. එතකොට save සහ save as කියන දෙකේ වෙනස එකයි. save as කියලා කියපුවාම අලුත් නමක් දීලා කරපු වෙනස්කම් වෙනම document එකක් විදිහට save කරන්න පුළුවන්. save කියලා දුන්නොත් තියෙන document එකේම අපි කරපු වෙනස්කම් save වෙන එකයි වෙන්නේ. ඒ ටික තමයි document එක save කරන එක ගැන කියන්න තියෙන්නේ.